සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද වීඩියෝ එකෙන් මං අරගෙන ආවේ මේ අවුරුද්දේ ඉතාලියේ මගේ ගෙවතු වගාව පෙන්වන්න. ඉතින් මං ගොඩක් ආසාවෙන් හිටපු දෙයක් තමයි මේ වගේ රටක ලංකාවේ එළවලු පළතුරු මේ වගේ වගා කරලා තියෙනවා දකින්න. හරියටම මීට මාස 2කට කලින් තමයි මම මෙතන බිම හදලා මේ ඇට වර්ග පැල වර්ග හදාගත්තේ මෙතන. ඉතින් දැන් මාස 2ක් සම්පූර්ණ වෙද්දී මේ වගා බිමෙන් මට දවස ගානේ දේවල් එකතු කරගන්න පුළුවන්. මේ දැන් ඔයා දකින්නේ ලංකාවේ සීනි කැකිරි නැත්නම් පිට්ටු කැකිරි කියලා කියන්නේ අන්න ඒවා තමයි මේ තියෙන්නේ. මම මෙතන එළවලු පළතුරු වර්ග 20ක් විතර මේ වෙද්දී හිටවලා තියෙනවා. ඉතින් මාස 2ක් සම්පූර්ණ වෙද්දී ඒවල පළදාව එන්න පටන් අරගෙනත් තියෙනවා දැන්. හැමදාම අපි හවස් වරුව ගත වෙන්නේ මෙතන තමයි. ඉතින් මෙතන ඉද්දී ඇත්තටම ලොකු මානසික සුවයක් ලැබෙනවා. මේ මෑකරල් හැදෙන්න පටන් ගත්තට පස්සේ දවස් 2කින් 2කට වගේ කඩන්න මෑකරල් වර්ග තියෙනවා මෙතන. මොකද මම මෑකරල් වැල් 12ක් විතර හිටවලා තියෙනවා. ඒ නිසා අපිට දවස් 2කින් 2කට මෙතනින් කරල් ගන්න පුළුවන්. මෙතන වගා කරලා තියෙන දේවල් කිව්වොත් මෑකරල්, කරවිල, එතකොට වම්බෙටු, තක්කාලි, කංකුම්, අමු මිරිස්, බෙල් පෙපර්, තව ගොඩක් වර්ග තියෙනවා. තව වට්ටක්කා, පළතුරු වර්ග කිව්වොත් ගස් ලබු, අඹ අලිගට පේර, එතකොට මේ පිට්ටු කැකිරි, ඒ වගේ තව වර්ග කීපයක්ම තියෙනවා මෙතන. මට මතකත් නැහැ. කොහොම වුණත් මේ දවස්වල සමයක පටන් අරන් තියෙන නිසා ගොඩාක් රස්නේ. ඉතින් මම උදේට සහ හවසට දෙපාරක් අනිවාර්යෙන් මෙතෙන්ට වතුර දානවා. මොකද ගොඩක් රස්නේ නිසා ගස්වලට ඉතින් වතුර අනිවාර්යෙන්ම ඕන. ඉතින් මේ තියෙන්නේ අපේ හස්බන්ඩ්ගේ වට්ටක්කවල. එයා මේක හිටවලා තිබ්බේ මේකේ මට මතක විදිහට දැනට වට්ටක්ක ගෙඩි 10කට වැඩියෙන් හැදිලා තියෙනවා. ඉතින් මුල් දවස්වල හැදුන වට්ටක්ක ගෙඩි අර පොඩ්ඩක් සවුත් වුණා. ඊට පස්සේ අපි හිතුවේ මේකේ ඇත්තටම වට්ටක්ක එහෙම හැදෙන එකක් නැති වෙයි කියලා. ඉතින් ටික දවසක් ගියාට පස්සේ මේ වගේ ගෙඩි හැදිලා තියෙනවා දකිද්දි නම් ඇත්තටම ඉතින් ගොඩක් ආසයි. මම මේ පළවෙනි පාරට තමයි මේ වට්ටක්ක මෙහෙම මේ අපේ ගෙවත්තේ හැදිලා තියෙනවා දැක්කේ. මේකට අමතරව තව මෙලන් වර්ග හිටවලා තියෙනවා. ඒව නම් තාම පොඩි පැල ගෙඩි ඇවිල්ලා නැහැ. මම ගොඩක් ආස දෙයක් තමයි මේක. විනෝදාංශයක් වගේ තමයි. ඉතින් අනිවාර්යයෙන්ම මගේ ඩේලි රූටින් එකේ පැය 1:00ක් විතර හවස් වරුව මම මෙතෙන්ට යොදවනවා. මම කලින් වීඩියෝ එකක් අරන් ආවා. මොකද මුලින්ම හැදුනේ මෙතන අර්තාප. ඒකේ වීඩියෝ එකත් මම දාලා තියෙනවා. ඒ වගේම මුරුංග ගස් 2ක් තියෙනවා. ඒකෙත් දැන් කොළ ඇවිල්ලා තියෙන්නේ. සීත කාලේ නම් ඉතින් කොළ ඔක්කොම වැටෙනවා. දැන් අලුතෙන් දළු දාලා හැදිලා තියෙනවා. දකිද්දිත් ඉතින් ඇත්තටම ගොඩක් ආසයි. මේ තියෙන්නේ ඉදා ගලවපු අර්තාප. මුරුංග කොළක් දාලා තෙල් දැම්මා. මේ ගස් ලැබු
මේ තියෙන්නේ පැල හිටවන්න කලින් මම බිම හදාගෙන තිබ්බ විදිහ. ඉතින් මේ ගස් ලැබු මේ අවුරුද්දේ හිටවපුවා නෙමෙයි කලින් හිටවපු එක. ඒවා සීත කාලේ මැරෙන්නේ නැතුව තිබුණා. මේ පැල පොඩි කාලේ ඒ දවස්වල ගන්නපු වීඩියෝ ක්ලිප් එකක්. මෙහෙම තිබ්බ තැන තමයි ඊට පස්සේ පැල ලොකු වෙද්දී හදලා ගත්තේ. දවස් කීපයකදී මම පළදාව ගන්නපු ඒවලත් වීඩියෝ ටිකක් මේක අන්තිමට එකතු කරලා තියෙනවා. මේ තියෙන්නේ පැෂන් ෆෘට් පැල. මේවල කොලත් ඉතින් කෑමට ගන්න පුළුවන්නේ. ගොඩක් ගුණ කොළ වර්ගයක් තමයි ඒක. මේ තියෙන්නේ පතෝල වෙලක්. ඇට කීපයක් පැල කරත් පතෝල එක වෙලයි හැදුනේ. දැන් නම් ඒකේ මලුත් ඇවිල්ලා තියෙන්නේ. මේ තියෙන්නේ මුරුංගා. මුරුංග ගස් දෙකක් හිටවලා තියෙනවා. එතකොට මේ කරවිල ගස් ලැබු පොඩියට තමයි ගෙඩි හැදිලා තියෙන්නේ. මොකද මේවා පින්ට එකේ හැදුන ගෙඩි නිසා. ඉතින් මගේ පිට්ටු කැකිරි වැලේ ගෙඩි 3ක් ඇවිල්ලා තිබුණා. ඉතින් අපි ඉරිදා දවසේ මට මෙතෙන්ට එන්න බැරි වුණානේ. එදා ඉතින් මේ එක ගෙඩියක් පුපුරලා ඔක්කොම ඇතුළට කූඹි වගේ සත්තු ගිහිල්ලා තිබුණා. ඊට පස්සේ ඉතින් ඒ ගෙඩිය අයින් කරලා අනිත් ගෙඩි දෙක කඩලා ගත්තා. ඉතින් මගේ වගාවේ තවත් වීඩියෝස් ඉස්සරහට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එක බැලුවට. ආයෙත් දවසක හම්බ වෙමු. සුබ දවසක්.